කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් බෙරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබේ. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා විසින්. ඒ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් 2024 හා 2025 වසර වලට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් මාස 26 වෙනිදා බාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි. රුපියල් කෝටි 6.7කට අධික නිශ්චල දේපොළ තමාට අයිති බවට අමාත්‍යවරයා සිය වත්කම් ප්‍රකාශය මගින් දක්වා තිබීමත් සිය වියදම් පවා පියවා ගැනීම දුෂ්කර බවට ඔහු වසර කිහිපයකට පෙර ප්‍රකාශයක් කර තිබීමත් සැලකිල්ලටගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.